මගේ නම කසන්. මට දැන් අවුරුදු 23යි. අපේ ගෙදර හිටියේ අම්මා තාත්තා සහ මම විතරයි. අම්මයි තාත්තයි දෙන්නම ව්‍යාපාර කරන නිසා ගොඩක් වෙලාවට ගෙදර හිටියේ නෑ. ඉතින් මට ලොකු නිදහසක් තිබුණා. මම මේ නිදහස හොඳටම භුක්ති විඳා කිව්වොත් හරි. යාළුවෝ ටික ගෙදරට ගෙන්නගෙන පාටි දාන එක, රෑ 5 වෙනකම් ෆිල්ම් බලන එක මගේ පුරුද්දක් වෙලා තිබුණා. හැබැයි මේවා ඉතින් අම්මලා තාත්තා නැති වෙලාවට විශේෂයෙන්ම මමයි මගේ යාළුවෝයි එකතු වෙලා බලපු ෆිල්ම් වර්ග නම් අම්මලා තාත්තා දැනගත්තා නම් මාව ගෙදරින් එලවන්නත් ඉඩ තිබුණා. ඒත් මම කාටවත් කරදරයක් නැතුව මගේ පාඩුවේ ඉන්නවා කියලා මම විශ්වාස කළා. දවසක් තාත්තා මට කිව්වා අපේ ගෙදර හිස් කාමර කිහිපයක්ම තියෙන නිසා ඒව පාළුවට යනවට වඩා කෙනෙක්ව පෝට්ටුවෙන් දෙමු කියලා. තාත්තා කිව්වේ ගෑනු ළමයෙක්ව ගෙන්න ගන්නවා කියලා. මම නම් මේ අදහසට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. ඒක මට ලොකු කරදරයක් කියලා මට හිතුණා. මගේ නිදහස නැති වෙනවා. යාළුවෝ ගෙන්නගෙන පාටි දාන්න අර වගේ ෆිල්ම් බලන්න බෑනේ. ඒත් තාත්තා තීරණය අරගෙන ඉවරයි. මට කරන්න දෙයක් තිබුණේ නෑ. මගේ අකමැත්ත හිතේ තියාගෙන ඕන එකක් කියලා මම මගේ වැඩ කරගෙන හිටියා. ඔන්න දවසක් හවස තාත්තා ගෙදරට ආවා ලස්සන කෙල්ලෙක් එක්ක. මම කාමරේ ඉඳන් එළියට ඇවිත් බැලුවා. තාත්තා මාව එයාට හඳුන්වලා දුන්නා. කසුන් මේ රුවනි අද ඉඳන් මේ ගෙදර පෝට්ටු වෙන්නේ මෙයයි. ආහා මම පොඩි හිනාවක් දැම්මා. ඇත්තටම මම කැමති නැති වුණත් රුවනිව දැක්කම මගේ කටින් වචනයක් පිට වුණේ නෑ. ඇත්තටම මෙයා හරිම ලස්සනයි. සුදි කෙට්ටුයි. ඇස් දෙක හරිම විශාලයි. තාත්තා කිව්වා එයා ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරනවා කියලා. සතියේ දවස් 5ක් වැඩට යනවා. මට හිතුණා අනේ මොන කර්මයක්ද මේ දැන් ඉවරයි මගේ නිදහස කියලා. පළවෙනි දවස් කීපේ අපි දෙන්න අතරේ ලොකු කතා බහක් තිබුණේ නැහැ. රුවනි උදේට වැඩට යනවා, හවසට එනවා. මම ඉතින් මගේ පාඩුවේ හිටියා. හැබැයි ටික දවසක් යනකොට අපි දෙන්න ටිකෙන් ටික කතා කරන්න ගත්තා. මුලින් වැඩේට අකමැති වුණත් රුවනිත් එක්ක කතා කරද්දි මට හිතුණා එයා හරිම හොඳ කෙල්ලෙක් කියලා. එයා හරිම නිදහස් විදියට කතා කරන කෙනෙක්. එයා hina වෙනකොට එයා ඇස් දෙකෙන් hina වෙනවා වගේ මට දැනුණා. මටත් නොදැනීම එයා මගේ හොඳ යාළුවෙක් වුණා. අපි දෙන්න හැමදේම ඔපන් කතා කරා. මුලින් සාමාන්‍ය දේවල් දුනාට ටිකෙන් ටික අපේ කතාබහ ගොඩාක් ගැඹුරු වුණා. සමහර වෙලාවට අපි වල් කතා පවා කිව්වා. ඒ වගේ වෙලාවට මට ලැජ්ජත් හිතුණා. ඒත් රුවනි hina වෙවි කතා කරනකොට මමත් එහෙමම කතා කරන්න පුරුදු වුණා. මට හිතුණා මේ කෙල්ල මම හිතුවට වඩා ගොඩාක් වෙනස් කියලා. එයා ලස්සන විතරක් නෙමෙයි, හරිම බුද්ධිමත්. ඒ වගේම විවෘත මනසක් තියෙන කෙනෙක්. මම සමහර වෙලාවට එයාගේ කාමරයට යනවා. එයා එක්ක කතා කරන්න. දවසක් මම එයාගේ කාමරයට ගියාම එයා හිටියේ කොට කලිසමක් ඇඳගෙන. එයාගේ සිදු කකුල් දෙක මාරම ලස්සනට පෙනුණා. මට ඒ වෙලාවේ හුස්ම ගන්නත් අමාරු වුණා වගේ දැනුණා. මගේ ඇස් දෙක එයාගේ කකුල් දිහා ඇදිලා ගියා. එයා මගේ දිහා බලාගෙන hina වුණා. ඒ hinaවෙන් එයා මොනවද හිතුවේ කියලා මට හිතුණා. මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා. ඒ වෙලාවේ මට හිතුණා මගේ හිතේ එයා ගැන යම්කිසි වෙනස් හැඟීමක් ඇති වෙලා කියලා. ඒක හොතු යාළුකමකට වඩා එහා ගිය දෙයක් බව මට තේරුණා. හැබැයි මම ඒක එයාට තේරෙන්න නොදී හිටියා. දවසක් අම්මයි තාත්තයි ගෙදර නැති දවසක් මට පුරුදු විදියට යාළුවෝ ටික ගෙන්නගෙන පාටියක් දාන්න ඕන වුණා. මම රුවනිගෙන් ඇහුවා අක්කේ මට අද යාළුවෝ ටිකක් ගෙන්නගෙන පොඩි පාටියක් දාන්න පුළුවන්ද? ඔයාට කරදරයක්ද නැද්ද කියලා. මම හිතුවේ එයා බනී කියලා. ඒත් එයා hina වෙලා කිව්වා ඔව් අවුලක් නෑ. මම මගේ කාමරයට වෙලා ඉන්නම් කියලා. මම පුදුම වුණා. මම හිතුවට වඩා එයා ගොඩාක් හොඳයි. ඉතින් මම යාළුවෝ ටික ගෙන්නගෙන පාටියක් දැම්මා. සින්දු දාලා දීලා හොඳට විනෝද වුණා. හැමදාම වගේ අර වගේ ෆිල්ම් එකකුත් බැලුවා. රුවනි එයාගේ කාමරෙන් එළියට ආවේ නෑ. පාටි ඉවර වෙලා යාළුවෝ ගියාට පස්සේ මම කාමරයට ඇවිත් ඇඳට වැටුණා. ටික වෙලාවකින් දොර තට්ටු කරන සද්දයක් ඇහුණා. කසුන් මම එන්නද? ඒ රුවනිගේ කටහඬ. ඔව් එන්න අක්කේ. මම ටිකක් පුදුමයෙන් කිව්වා. එයා කාමරයට ආවා. එයා ඇවිත් මගේ ඇඳේ කෙළවරින් වාඩි වුණා. මම හිතුවා දැන් හොඳටම බැනුම් වහන්න වෙයි කියලා. කසුන් ඔයා මේ කරන දේවල් හොඳ නෑ. මේ විදියට යාළුවෝ ගෙන්නගෙන පාටි දාලා ඒ වගේ ෆිල්ම් බලන එක හරි නෑ. ඔයා පොඩි ළමයෙක් නෙවෙයිනේ. ඔයා ගැන ඔයාම හිතන්න ඕනේ. එයා කීවේ ටිකක් බැලෑරුම් විදියට.
එයාගේ මූණේ තිබුණේ පොඩි කනස්සල්ලක් වගේ දෙයක්. මම ටිකක් ලැජ්ජාවෙන් බිම බලාගෙන හිටියා. "සොරි අක්කේ, මම තවදුරටත් එහෙම කරන්නේ නෑ" මම කිව්වා. එයා ටික වේලාවක් නිශ්ශබ්දව හිටියා. මම හිතුවේ එයා කාමරයෙන් යයි කියලා. ඒත් එයා මගේ දිහා බලාගෙන හිනා වුණා. ඒ හිනාව හරිම අමුතුයි. ඒකෙන් එයාගේ ඇස් දෙක දිලිසුණා. "හරි, ඔයාට පාටි දාන්න ඕන නම් අපි දෙන්න එකතු වෙලා පාටියක් දාමු. අම්මලා නැති දවසක." මට අදහ ගන්න බැරි වුණා. මම එයා දිහා ගැස්සිලා බැලුවා. "මොකක්ද අක්කේ? ඔයා මොකක්ද කිව්වේ?" මට ආයෙත් අහන්න හිතුණා. එයා ආයෙත් හිනා වුණා. ඇහුනේ නැද්ද? මම කිව්වේ ඔයාට පාටි දාන්න ඕන නම් මාත් එක්ක දාමු කියලා. අර ආඩුව ටික ගෙන්නගෙන ඔයා කරන දේවල් මට හොඳට පේනවා. ඒක හොඳ නෑ. ඒත් ඔයා තනියම කරනවට වඩා අපි දෙන්න එකතු වෙලා කළොත්. එයාගේ කටහඬේ තිබුණේ මට තේරුම් ගන්න බැරි අමුතු ස්වරූපයක්. ඒක ආරාධනාවක්ද නැත්නම් විහිළුවක්ද? මගේ හදවත දඩ පිටි ගාලා ගැහෙන්න ගත්තා. මේ සිදුවීම මගේ හිතේ විශාල පෙළලියක් ඇති කළා. මට පුදුම හිතුණා. මගේ කටින් වචනයක් පිට වුණේ නෑ. එදා රෑ මට නිින්ද ගියේ නෑ. රුවනි කියපු දේ මගේ ඔළුවේ තෝම්කාර දුන්නා. පාටි දාන්න ඕන නම් එයත් එක්ක දාමු. ඒ කියන්නේ මොකක්ද? එයා මගේ හැඟීම් තේරුම් අරගෙනද? එයාටත් මම කෙනේ යම්කිසි හැඟීමක් තියෙනවද? මමයි රුවනි එකතු වෙලා දාන පාටියක් කියන්නේ මොන වගේ දෙයක්ද? මට නොයිවසිල්ලක් දැනුණා. ඒක අම්මලා නැති දවසක් විය යුතුයි. අපේ දෙමව්පියන්ට මේ ගැන දැනගන්න බෑ. ඒක අපේ රහසක්. පසුදින කිහිපය පුරාවටම අපි දෙන්න ඒ ගැන කතා කළා. අම්මලා තාත්තලා යන දවසක් ගැන අපි හොයලා බැලුවා. ඒ වෙනකන් අපේ කතා බහට තවත් අලුත් අර්ථයක් එකතු වුණා. අපි දෙන්න ඇස්වලින් කතා කරන්න ගත්තා වගේ මට දැනුණා. මම එයාගේ කාමරයට යනවා. අපි පාටිය ගැන හීන මවන්න ගත්තා. "කසන්, මොනවද අපි මේ පාටියට ගේන්නේ?" රුවනි අහනවා. "කෙල්ලෙක් එක්ක දාන පාටියකට ඕන දේවල් මට එච්චරම අත්දැකීම් නෑ අක්කේ." මම කිව්වා. "හරි, මම බලා ගන්නම්. ඔයාට කරන්න තියෙන සෙට් වෙලා ඉන්න එක විතරයි." එයා හිනා වුණා. එයාගේ හිනාවේ අමුතුම ආරාධනාවක් තිබුණා. අන්තිමේදී දවසක් උදා වුණා. අම්මයි තාත්තයි එළියට යනවා කිව්වා. දවස් 2කින් විතර එන්න කියලා කිව්වා. ඒ ආරංචිය රුවනිටත් මටත් ලොකු සතුටක් ගෙනාවා. ඒක අපේ පාටියට හොඳම දවස. දවස පුරාම අපි දෙන්න හිටියේ අමුතුම උද්‍යෝගයකින්. මගේ හදකැස්ම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙලා තිබුණා. හවස් වෙද්දී රුවනි වැඩයිද ගෙදර ආවා. එයා අද ඇවිත් හිටියේ වෙනතටත් වඩා ලස්සනට. මට හිතුණා එයා හිතාමතාම මෙහෙම ඇවිත් ඇති කියලා. එයාගේ ඇස්වලත් තිබුණේ අමුතුම දීප්තියක්. "කසුන්, හැමදේම ලෑස්තිද?" රුවනි ඇහුවා. "ඔව් අක්කේ, මම හැමදේම ලෑස්ති කළා. ඔයා කියපු විදියටම." මම කිව්වේ පොඩි වෙවුලන හදකින්. හොඳයි. එහෙනම් අපි දැන් පටන් ගමුද?" එයා hina වෙලා මගේ දිහා බැලුවා. ඒ hina මගේ හිත ඇතුළටම කිදා බැස්සා වගේ මට දැනුණා. ඒ මොහොතේ මට දැනුණා මේක නිකන් පාටියක් නෙවෙයි කියලා. මේක අපේ රහස් ආදර කතාවේ තවත් පරිච්ඡේදයක ආරම්භය බව මට තේරුණා. අපේ ඇස්වලින් කතා කරනේ රහස මගේ හදවතේ ගැඹුරටම කාවැදී ගියා. එයාගේ ඇස්වල තිබුණේ කුමක්ද මට හරියටම කිව නොහැකි වුවත් ඒ බැල්ම යම් ආශාවක්, රහසක් සහ නයුසිල්ලක් තිබුණු බව මට පැහැදිලියි. මම ගැඹුරු හුස්මක් ගත්තා. මේ රාත්‍රියේ කිසිදා අමතක නොවන රාත්‍රියක් වනු ඇතැයි මගේ හදවත රහසින් කොදුරා කීවා. මේ කතාවේ ඊළඟ කොටස කියවන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.